ඔන්න ඔයා අද හවස යනවා අල්ලපු කඩේට පාන් ගෙඩියක් මිලදී ගන්න. පාන් ගෙඩියක් මිලදී ගන්න ඔයා කඩේට යනකොට පාන් වෙනුවට ගන්න තියෙනවනේ බනිස් වල මිල ගණන් කිසිම වෙනසක් වෙලා නැහැ. ඒවා ඒ විදිහටම තියෙනවා. ඒ වගේම පාන් වල හෙට මිල වැඩි වෙයිද කියලා ඔයාට එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒ වගේම ඔයාගේ පර්ස් එකේ තියෙන සල්ලිත් කිසි ගැටලුවක් නැහැ. ඒවා වෙනදා වගේම තියෙනවා. එතකොට පාන් ගන්න එන තව කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගෙත් මහා ලොකු බලපෑමක් නැහැ. මෙන්න මේ ටික වෙනසක් නැතුව තියෙනවා නම් පාන් ගෙඩියක මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් පාන් ගෙඩියක මිල අඩු වුණොත් මොකද වෙන්නේ? පාන් ගෙඩියක මිල වැඩි වුණොත් ඔයා පාන් ගන්න ප්‍රමාණය ටිකක් අඩු කරනවා. හැබැයි බැරි වෙලාවත් පාන් වල මිල ගණන් අඩු වුණොත් මොකද වෙන්නේ? ඔයා පාන් වෙනදට වැඩියෙන් මිලදී ගන්නවා. මෙන්න මේකට කියනවා ඉල්ලුම් නීතිය කියලා. ඒක නිර්වචනයක් විදිහට අපි ඉල්ලුම් නීතිය කියන්නේ කොහොමද? ඉල්ලුම කෙරෙහි බලපාන සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක ටික නොවෙනස් සුතිවියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වැඩි කිරීමට අපි කියනවා ඉල්ලුම් නීතිය කියලා. මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. මිල අඩු වෙනවා නම් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර මොකක්ද තියෙන සම්බන්ධය? ඍණ සම්බන්ධයක්. එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධයක්. මෙන්න මේ සම්බන්ධය ළමයි හැමදාම විභාගෙදී අහනවා. සමහර වෙලාවකදී අපිට මෙන්න මේ සම්බන්ධය ඉල්ලුම් ලේඛනයක් විදිහට ඉදිරිපත් කරන්න කියනවා. කොහොමද ඉල්ලුම් ලේඛනයක් විදිහට ඉදිරිපත් කරන්නේ? මේ තියෙන සලකා බලන භාණ්ඩයේ මිල, මේ තියෙන සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. අපි සලකා බලන භාණ්ඩයේ මිල බිඳුවක් වුණොත් මෙන්න මේ භාණ්ඩය අර්ථ ඉල්ලුම් කරනවා 200ක්. ඒ වගේ භාණ්ඩයේ මිල රුපියල් 2ක් වුණොත් ඉල්ලුම් කරනවා 160ක්. දැන් පොඩ්ඩක් වැඩි වෙලා 2කින් වැඩි වෙලා. එතකොට මේ පේනවනේ QD ප්‍රමාණය අඩු කරනවා. දැන් මිල රුපියල් 4යි තවත් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා. එතකොට 120යි. මේ අවස්ථාවේදී මිල රුපියල් 8යි ඉල්ලුම් කරන ප්‍රමාණය තවත් අඩු කරලා 80යි. මිල ප්‍රමාණය 10ක් වුණොත් ඉල්ලුම් කරන ප්‍රමාණය 40ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මිල ටිකෙන් ටික වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය ටිකෙන් ටික අඩු කරලා මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. එහෙම නැත්නම් ඍණ සම්බන්ධයක්. ඊට පස්සේ ළමයි විභාගයේදී අපිට අහනවා මේ කතාවම ඉල්ලුම් වක්‍රයකින් පෙන්වන්නේ කොහොමද? අපි ඒක මෙන්න මේ විදිහට පෙන්වුම් කරමු. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 200යි. මෙන්න මෙතන. රුපියල් 8ේදී රුපියල් 2ේදී ඉල්ලුම් කරනවා 160ක්. මෙන්න මේ ප්‍රමාණය. රුපියල් 4ේදී 120යි. මෙන්න මේ ප්‍රමාණය. මිල 8ේදී 80ක් ඉල්ලනවා. මෙන්න මේ ප්‍රමාණය. මිල 10ේදී 40යි. මෙන්න මේ ප්‍රමාණය. අපිට මෙන්න මේ ටික යා කරලා මෙන්න මේ විදිහට රේඛාවක් අඳින්නට පුළුවන්. අපි ඒකට කියනවා ඉල්ලුම් රේඛාව, ඩිමාන්ඩ්. මෙන්න මේ විදිහට තමයි අපි මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය ඉල්ලුම් වක්‍රයක් විදිහට පෙන්වන්නේ. මේකත් විභාගෙදී අහනවා. ඒ වගේම මේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධය අපිට පුළුවන්කමක් තියෙනට ඕන ඉල්ලුම් සමීකරණයකින් නිරූපණය කරන්න. මේකත් විභාගයේදී නිරන්තරයෙන්ම අහනවා. මෙතන ඉල්ලුම් වක්‍රය දීලා තියෙනවා QD සමානයි A ඍණ BP. QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. A කියලා කියන්නේ මෙතන මිල බිඳුවේදී ඉල්ලුම් කරන ප්‍රමාණය. මෙතන ඍණ සංකේතයක් තියෙනවා. ඍණ සංකේතයක් මෙතන දාලා තියෙන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. මෙන්න මේ සම්බන්ධයෙන් තමයි මෙතන ඍණ සංකේතයක් තියෙන්නේ. ඒ වගේම මෙතන B අකුරෙන් කියන්නේ ඉල්ලුම් වක්‍රයේ බෑවුම. මෙන්න මේ ඉල්ලුම් වක්‍රයේ බෑවුම තමයි B අකුරෙන් සංකේතවත් කරන්නේ. ඒ වගේම මෙතන P අකුරක් තියෙනවා. P අක්ෂරයෙන් පෙන්වන්නේ
සලකා බලන භාණ්ඩයේ මිල. හරිද? දැන් අපිට පුළුවන්කමක් තියෙනට ඕන ළමයි මෙන්න මේ සමීකරණය අපේ ඉල්ලුම් ලේඛනයට ආදේශ කරලා අපේ ඉල්ලුම් සමීකරණය ව්‍යුත්පන්න කරගන්න. එහෙනම් සංඛ්‍යා දත්ත ටික ආදේශ කරලා අපේ ගාණ හදා ගන්න පුළුවන් විදිහට මේක හදා ගන්න එක. එතකොට මේ ඉල්ලුම් ශ්‍රේතයේ මේ ඉල්ලුම් සමීකරණේ ඉස්සෙල්ලම අපි හොයා ගන්න ඕන b වල අගය. b වල අගය හොයාගන්නේ b සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා p. එහෙම නැත්නම් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදන්න මිලේ වෙනසින්. ඕනෑම ඉල්ලුම් ප්‍රමාණය වෙනසක් ගන්න ඕනෑම මිලේ වෙනසක් ගන්න ඒ දෙක සුළු කරලා ගන්න උත්තරේ අනිවාර්යෙන් අපිට b වල අගය ලැබෙනවා. හැබැයි b වල අගය අනිවාර්යෙන්ම ලැබෙන්නේ ඍණ අගයක්. මොකද මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ඍණ සම්බන්ධයක් තියෙන හින්දා. අපි මේ ඉල්ලුම් ලේඛනය ඇසුරින් මේක හදලා ගමු. 160න් 200ක් අඩු කරාම ඍණ 40යි. ඍණ 40යි. දෙකෙන් බිඳුවක් ගියාම 2යි. එතකොට උත්තරේ කීයද? ඍණ 20යි. b වල අගය අපිට ඍණ 20ක් එන්නේ. ඊට පස්සේ අපිට හොයාගන්නට ඕන මේ a වල අගය. අපි ඒ වල අගයත් මේ සූත්‍රයට ආදේශ කරලා එහෙම නැත්නම් මේ ඉල්ලුම් සමීකරණයට ආදේශ කරලා හොයාගමු. හරි. b p. අපි මේ සඳහා ඕනෑම ඉල්ලුම් ප්‍රමාණයක් කරගන්නවා. ඒ ඉල්ලුම් ප්‍රමාණයේදී පවතින මිල භාවිතා කරනවා. ඒ වගේම අපි දැන්ටමත් b හොයාගෙන තියෙන b වල අගය ඍණ 20ක්. මෙන්න මේ සංඛ්‍යා ටික පාවිච්චි කරලා අපි a වල අගය හොයාගන්නවා. අපි ගමු මෙතනදී 160යි කියන ඉල්ලුම් ප්‍රමාණය ගමුකෝ. 160 දානවා මෙතනට. එතකොට අපිට a වල අගය හොයාගන්න තියෙන්නේ. b වල අපි හොයාගත්ත b වල අගය ඍණ 20යි. අපි බලනවා 160 කියන ඉල්ලුම් ප්‍රමාණයේදී මිල කීයක් තිබුණද? මිල රුපියල් 2යි. අපි දෙක මෙහෙම වරහන් කරලා ලිව්වා. නන්න වැඩි කරලා සංකේතය ලිව්වා. 160 නැවත ලිව්වා. a වල අගය හොයන්න ඕන. දෙවරක 20 40යි ඍණ 40යි. දැන් අපි මේ ඍණ 40 මේ පැත්තට ගේනවා සමාන ලකුණෙන් මේ පැත්තට ගේනවා සමාන ලකුණෙන් මේ පැත්තට ගේනවා කියලා කියන්නේ මේ ඍණ 40 ධන 40ක් වෙනවා. 160 ධන 40 සමානයි a. එතකොට a වලගේ අපිට එනවා 200යි. දැන් අපිට පුළුවන් අපේ ඉල්ලුම් සමීකරණය සංඛ්‍යා ටික භාවිතා කරලා හරියටම ලියා ගන්න. එතකොට QD සමානයි A වලගේ අපිට ආවා 200යි B වලගේ ඍණ 20යි P. මෙන්න මේක තමයි අවසාන වශයෙන් අපි ව්‍යුත්පන්න කරගත්තු සූත්‍රය. හරිද? එතකොට ළමයි අපිට අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕන මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. එතකොට මේ ප්‍රතිලෝම සම්බන්ධය අපිට පුළුවන්කමක් තිබෙන්නට ඕන මෙන්න මේ විදිහට ඉල්ලුම් ලේඛනයකින් පෙන්වන්න. ඒ ඉල්ලුම් ලේඛනයකින් පෙන්නපු එක මෙන්න මේ විදිහට ඉල්ලුම් වක්‍රයක් විදිහට පෙන්වන්න පුළුවන්කමක් තියෙන්නට ඕන. ඒ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නපු දේ අපිට ඉල්ලුම් සමීකරණයක් විදිහට මේ විදිහට පෙන්වන්න පුළුවන්කම තියෙන්නට ඕන. සමහර වෙලාවකදී විභාගෙදී ඉල්ලුම් සමීකරණය දීලා ඉල්ලුම් ලේඛනය අහනවා. සමහර වෙලාවට ඉල්ලුම් ලේඛනය දීලා ඉල්ලුම් වක්‍රය අහනවා. ඉල්ලුම් වක්‍රය දීලා ඉල්ලුම් සමීකරණය අහනවා. මේ ක්‍රම තුනම අපි දැනගෙන ඉන්නට ඕන. මේ ක්‍රම තුන මේව හැදෙන්නේ මෙලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය නිරූපණය කරන්න පුළුවන් විදිහට. මෙලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ මොකද්ද සම්බන්ධය? ඍණ සම්බන්ධයක්. ඒ කියන්නේ මෙලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තමයි ඉල්ලුම් නීතියෙන් පෙන්වන්න කරන්නේ.